ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ ලැබුවා වූ නව වසරේ අපි සියලු දෙනාටම ලෝකවාසී සියලු දෙනාටත් වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ටිකක් අසනීපෙන් ඉන්න නිසා මගේ කටහඬ පොඩ්ඩක් වෙනස්. ඉතින් ඒකට මට සමාව වෙන්න. මගේ රෝස ගහේ මේ පාර මට ලස්සන මල් ගොඩක් දීලා තියෙනවා. බලන්නකෝ ඒ වගේ ලස්සන. බලන්නකෝ මේ දෙන්න හරිම ආදරයෙන් ඉන්නේ. හරිම සමගියෙන් ඉන්නේ. අද හරි අපූර්ව සිදුවීමක් වුණා. අපේ ජීවිතවලටත් වෙන්නේ මේක තමයි කියලා මට එතකොට හිතුණා. මේ දෙන්න අතරට තුන්වෙනියෙක් ඇවිල්ලා කරපු දේ බලන්නකෝ. වීකුරුල්ලා කියන්නේ හරිම ආදරයෙන් ඉන්න සතු జాතියක්. ඒගොල්ලන්ගේ දෙනගෙන් කෙනෙක් නැති වුණොත් අනිත් කෙනා තනියම තමයි ඉතිරි කාලේ ජීවත් වෙන්නේ. මම නම් අහලා තියෙන්නේ එහෙම. මේ කුරුල්ලෝ දෙන්න හොඳටම මේ ඉතින් අපේ පුතත් මේ දෙන්නේ රණ්ඩුව නවත්තන්න කරපු දේ බලන්නකෝ. එයාට පුළුවන් විදියට ඒ දෙන්න එලවනවා. මේ බලන්න මේ දෙන්න හොට පටලවගෙන හිර වෙලා ඉන්නේ. ඉතින් මනුස්ස ලෝකෙත් එහෙම තමයි ආදරයෙන් ඉන්න දෙන්නෙක් අතරට තවත් තුන්වෙනියෙක් ආවොත් වෙන්නේත් මේ දේ තමයි. අද කාලේ ඉතින් අපිට මේ දේවල් ඕන තරම් සමාජයෙන් අහන්න දකින්න ලැබෙනවනේ. මේ තියෙන්නේ මම හදපු තවත් ලස්සන නිර්මාණයක්. මට දෙයක් හිතුනොත් ඒක ෂණිකව කරන්න ඕන. ඒ ඉතින් මම පුරුදු වෙච්ච හැටි ඉතින් මට ඒක හැම අතටම හොඳයි කියලා හිතෙනවා. මේ ඉතින් එදා හවසේ අපි අම්මලා ගෙදර ගියා. ඉතින් අපේ ෂෝල බව්වත් මේ දෙන්නට හරිම ආදරේ. අපි කොච්චර හොරතලයට ඇති කරත් මම නම් බල්ලන් විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඕනම වෙලාවක හපන්න පුළුවන්. මම වැඩිය මේ දෙන්න නම් ලං කරන්නේ නැහැ. මේ ඉඳලා හිටලා පොඩ්ඩක් ළඟට යනවා. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. ආයි දවසක හමු වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.